හෙල්ලෝ යාළුවනේ after long time තමයි ඔයාලා මගේ channel එකත් එක්ක set වෙන්නේ. ගොඩක් කාලයකට පස්සේ ගොඩක් කල් වීඩියෝ දාන්නත් බැරි වුණා. දාන්න නැතුවත් හිටියා. ඉතින් අපි අද set වෙන්නේ Ben 10 update එක එනවා කියලා දැන් කට්ටියම කියලා දෙනවා කවුරුත් දන්නවා. ඒක ගැන වැඩි විස්තරයක් දැනගත්තේ නැති අයට වැඩි විස්තරයක් දෙන්න තමයි අද අපි ආවේ. ඒ විතරක් නෙමෙයි ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකන් ඉඳලා හිටියොත් විශේෂ නිවුස් එකක් තියෙනවා. ඔයාලට ගෙදරටම වෙලා ඉඳලා සල්ලි දිනා ගන්න පුළුවන් ක්‍රමයක්. ඒක ගැනත් කියනවා කිසිම app download කරේ කිසිවක් නැහැ. ඉතින් ඔයාලට ඒ ගැනත් දැනගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න දන්න යාළුවෝ හැමෝටම. ඉතින් වැඩි කතා නැතුව අපි දැන් වීඩියෝ එකට ගිහිල්ලාම set වෙමු. හරි ඉතින් බං කවුරුත් දන්න OB55 update එක සැප්තැම්බර් 16 එන්න තියෙනවා. ඒත් එක්කම අපිට මෙන්න මේ වගේ ටුන්ටුන් ගන්න බැරි වෙච්ච කොල්ලොන්ට ටුන්ටුනුත් එවනවා කියලා අපිට නිවුස් හම්බෙලා තියෙනවා. මේ මෙතන අර මිෂන් එක කම්ප්ලීට් කරලා ඒ වැඩේ කරාට පස්සේ ඒක හම්බ වෙනවා. එහෙම නැත්තම් මේ Infinix Powers Showdown කියලා මේකක් එන්න පුළුවන්. ඒකත් එන්නේ ඒකටම තමයි. එක්කෝ ඕක එක්කෝ මේක තමයි Infinix t-shirt එක. තව එකක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් ලස්සන එකක්. ඒ වුණාට මට නම් සෙට් උනේ Infinix එක. ඒකට ලස්සන බෝල් එකක් එක්ක ඒක එනවා. හැබැයි පට්ටම ගතිය එක නම් ඒ වුණාට 90%ක් විතර ගැරන්ටි කරන්න නම් පුළුවන් අපිට අර ටුන්ටුන් කතන්දරේ තමයි. මේක આવොත් නම් මේක පට්ටම වාසියක් වෙයි බලන්න ඔය ඒකේ ලස්සන ඒ බෑක්පැක් එක ලෙවල් 3 දැම්මම එතකොට මේ වගේ ලස්සන පැරෂූට් එකක් හම්බ වෙනවා. ඒක නම් ලස්සන Infinix තමයි සම්පූර්ණ මේකේ මූලිකත්වය දැල්ලා තියෙන්නේ. ඊට පස්සේ ආයි අපිට එන්න තියෙනවා මෙන්න මේ වගේ play hard win big කියලා මෙන්න මේ වගේ එකක් Red Bull එකත් එක්ක මේව වෙච්ච එකක්. ඒක එන්නේ තනිකර Red Bull t-shirt එකක් අර Red Bull කියලා ගහපු ඒ වගේ ලස්සන t-shirt එකක්. t-shirt එක කියන්නේ ජර්සි එක, ජැකට් එකක් වගේ ටයිප් එකක් කියන්නේ ඕක. ඒකත් පොඩි ලස්සනක් තියෙනවා. අමුතුම ලුක් එකක් එක්ක ඒක එන්නේ. ඊට පස්සේ අපිට Red Bull කියලා ගහපු බෑග් එක Red Bull නෙමෙයි මොකද්ද මම ගහලා තියෙන්නේ. ට්‍රස්ට් කතන්දරය ට්‍රස්ට් යුවර් එනර්ජි. අම්මෝ ඒක. ඊට පස්සේ ඒකත් එනවා මෙන්න මේ වගේ ලස්සන Red Bull පැරෂූට් එකක්. තව මේකටත් එනවා ලස්සන බෝල් එකක්. කො බෝල් එක මේ තියෙන මට උටු ට්‍රස්ට් යුවර් එනර්ජි. හම්මෝ ඒක. කොහොමද බෝල් එක මැච් එකට ගිහිල්ලා ගැව්වම පහරක් නේ. මේක නෙමෙයි අනිවාර්යයෙන්ම channel එක අපි subscribe කරන්න, යාළුවන්ට බලන්න share කරන්න, like කරන්න ඔක්කොම කරන්න. ඉතින් ටුන්ටුන් මේ ඉන්නේ ටුන්ටුන් කොම්ලත් එක්ක ඒක වෙන්නන්න බැරි වුණාද කොහෙද මට. අයි පෙන්නන්න කවන්නේ මෙන්න මේ ආකාරයට අපේ ලස්සන ice packet මාමත් එනවා. ice packet මාම නෙමෙයි මොනවද බං ඩත් බේත් මාමි. අයියෝ ඩත් බේත් අයියා. මේක මීට කලින් ඇඩ්වාන්ස් සර්වර්ස් වලට රිලීස් කරලා තිබ්බා. දැන් මේකට HRK කියන මෙන්න මේ වගේ ලස්සන යුනිෆෝම් බන්ඩල් එකක්. ඒක ලස්සන. ඒක නම් පට්ටේ. අර පොඩ ඩීසන් ලුක් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ice packet මාමට charge blast නේද? charge blast නේද? ඔව් ඒක. අනේ මන්ද බං මේක නමක් දන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ පාවහන් යුගලක් පැලඳගෙන මැච් එකට පිවිසෙන්න පුළුවන්. එතකොට අපිට ලස්සනට පාවහන් යුගල පැලඳගෙන යන්න පුළුවන්. වෙන වැඩවලටත් යන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ ටුන්ටුම් මල්ලි අනුන්ගේ කේලම් වෙන කොයිල බයේ පැල්ල යන මෝඩ තට්ට මෝඩයා ඌ වෙනවා අපිට කෙලිම ගැම්මට. හැබැයි පොඩ්ඩ ලස්සනයි. ඉතින් මේ ඔක්කොම එන OB55 අප්ඩේට් එකත් එක්ක සැප්තැම්බර් 16 ත් එක්ක මෙනවා ලස්සන මෙන්න මේ වගේ ටොප් අප් සීන් එක. ඒකට ලස්සන ජෙම් 100ට මෙන්න මේ වගේ ඊටම ලස්සන දුර්ලභ ගණී කටාන එකක් එනවා. ඒක නම් ලස්සනයි. හැබැයි පොඩ්ඩ ඒක පහරක් ඒක පොඩ්ඩ හෙළුවෙන් යනවා වගේ ටයිප් එකකුත් තේරෙනවා. කමන්නේ. අරක මං අර කවර් හෙළුවෙන් තියෙන්නේ කවුලන්නේ හිල් තියෙන. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ලස්සන සපත්තු දෙකක් හම්බුනේ. සපත්තු දාගෙන යන්න ඕනේ ගමන් යන්න පුළුවන් ලස්සනට. යන්න පුළුවන් හැමතැනම ඵලයල්ල ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඊට පස්සේ මෙන්න මේ වගේ කොණ්ඩයක් හම්බ වෙනවා. කොණ්ඩේ නම් උඩ දාගන්න නෙමෙයි. කෙල්ලෝ බලනවා නම් කෙල්ලොන්ට හරියට ලස්සන කොණ්ඩයක්. මෙන්න මොකක්ද දෙනවා බොටන් එකක්. මෙන්න මේ වගේ එකක් එනවා. පහරක් මේ ඒකත් එනවා. ඒක ලස්සන දෙනවා. ටොප් සීන් එකට එන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ලස්සන ඉවෙන්ට් එනවා. මෙන්න මේ වගේ ලස්සන පොඩක් ගැමි වහත් කියපු එකක් එන්න බලාපොරොත්තු වෙනවා. ඊටසේ මෙන්න මේ වගේ ලිමිටඩ් ෂොප් එකක් කියලා එනවා. ඒක නම් මොකක්ද කියලා අපිටත් තාම හිතා ගන්න බෑ. අර ජෙම් එක එක්ස්චේන්ජ් වෙලා හොම් සීන් එකකින් එන්නේ. ඕවා නම් එන එකක් නෑ. ඔහොම ලිමිටඩ් ෂොප් එකක් නම් එන්න තියෙනවා. මොකක් එයිද දන්නේ ඔය පෙන්නන් ටිකෙන් එකක් තමයි අනිවාර්යයෙන්ම එන්නේ නම්. අර මේ හැබැයි ෆිස්ට් එකක් එහෙම නම් සාමාන්‍යයෙන් එවන එකක් නෑ බං. ෂුවර් නෑ. පොඩ්ඩක් බලපල්ලා ආවොත් ගනි.
ලිමිටඩ් ෂොප් කියලා තියෙන්නේ නම් අම්මා මේක නම් එන්නේ මේ පිස්සුව මේව එන්නේ පිස්සුව මේකේ නේ ටෝකන් නීල් එකට මේ මෙච්චර පොඩ්ඩක් අර දන්නේ නැත පොඩ්ඩක් ගරියන වෙන සේවස් වලට දෙනවා පොඩ්ඩක් අපි දෙන්න ඕනි බා ඒ දුන්නාම තමයි අපිට දාන්න ඔන්න ඔය විදිහට තමයි ට්‍රොපිකල් ප්ලැනට් එකත් එක්ක අපේ වන් පච් මෑන් වින්ටර්ලෑන්ඩ් ඒ ඔක්කොම ටික එනවා ඔබ මෙන්න මේ වගේ ටෝකන් නීල් එකකට ඒ තාම ලස්සන ටෝකන් නීල් එකක් JR1 ස්පින් එකයි 5 ස්පින් එකයි 5 නෙමෙයි 10 නේ සමහර විට ඒක ෂුවර් නෑ මෙන්න මේ වගේ ලස්සන ටෝකන් නීල් එකකට තමයි එන්නේ නම් එක්ස්චේන්ජ් කරලා අපිට ගන්න පුළුවන් ගොඩක් අයගේ ගොඩක් පරණ ප්ලේයර්ස්ලාගේ තිබ්බ පරණ එකක් දීපාවලි කතාවකුත් තියෙනවා දීපාවලි නෙමෙයි දීපවාලි තියෙනවා ඒකත් කියන්නම් මං ඉතින් මේක ඔයාලට පුළුවන් ජෙම් දාගෙන ටෝකන් ස්පින් එකෙන් ගන්න ආයෙත් එක මතක් කරන්න ඕනේ මගේ ඩයමන්ඩ් ස්ටෝර් එක පැත්තට සෙට් වෙන්න මම යටින් පල්ලේ කමෙන්ට් එකේ ෆස්ට් කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා මගේ ඩයමන්ඩ් ස්ටෝර් එකේ WhatsApp numbers ඒ ඔක්කොම තියෙනවා ඒකෙන් එයාලා ඩයමන්ඩ් ස්ටෝර් එකට සෙට් වෙන්න ලංකා විශ්වාසම සේවයක් දෙන්න බලාපොරොත්තු වෙන්න දෙන්නේ නැහැ ඉතින් OB55 අප්ඩේට් එක ගැන තමයි අපි මේ වීඩියෝ එකේ වැඩිපුරම කතා කරන්නේ ඒකෙන් විශේෂම එක තමයි මෙන්න මේ මැප් ඔක්කොම එකට කරලා අපිට අලුත්ම මැප් එකක් දෙනවා මේකට දානවලු 100 දෙනෙක්ගෙන් එක වෙන්න බූය ගහන්න කොච්චර ගේමක් දෙන්න වෙයිද සාමාන්‍ය එක මැච් එකක් මෙයයි බම් විනාඩි 45ක්වත් එච්චර පට්ටම ලස්සන මැප් එකක් එක්ක හැබැයි මේක අපිට තාම ඇවිල්ලා තියෙන ගරීනලාගේ Instagram වලයි ඔය සෝෂල් මීඩියා වල තමයි දාලා තියෙන්නේ ලොකුවට නිවුස් එකක් නැහැ හැබැයි මේක දෙනවා කියලා දාලා තියෙනවා ෆ්‍රී ෆයර් එකෙන්ම අපේ ඔෆිෂියල් දාලා තියෙන්නේ මේ වෙන YouTubers එහෙම නෙමෙයි ඔෆිෂියල් දාලා තිබ්බා එතකොට මේ අපේ තිබ්බ මෙච්චර කාලයකට මැප් 4ක්ද 5ක්ද ඒක ඔක්කොම එකට කරගෙන ඒ වගේම අපිට ලස්සන අලුත් මේ වීඩියෝ එක බලන උඹේ යාළුවා නැත්තම් උඹේ දෝනි නැත්තම් උඹ වගේ එකෙක් කියන්නේ බලන කෙනා වගේම කෙනෙක් තමයි අපේ අලුත් පෙට් විදියට ඉන්නේ බලන්න ආස දෙයි කවුද කියලා ඒ තමයි අබල් ලස්සන කෙනෙක් මේ තියෙන ගිය පාරාව කෙනා මෙයා නම් නිකන් උඹ වගේ පොඩ්ඩක් ඒක ගණන් ගන්න එපා මෙන්න මෙයා තමයි ලස්සන ආකාරයට උඹලේ අලුත් පෙට් විදියට එන්නේ මම කිව්ව විදියටම කවුරු කියලාද යටින් මෙන්ෂන් කරන් යන්න කමෙන්ට් එකක් දාන්න උඹේ කවුරු වගේද කියලා උඹ වගේද නැත්තම් උඹේ යාළුවා වගේද මට නම් පේනවා ගණන් ගන්න එපා ඊට පස්සේ ආයෙනවා නයිට් රේවන් ඇසිස්ටන්ට් කියලා මෙන්න මේ වගේ ලස්සන ඉවෙන්ට් එකක් එක පැරඩොක්ස් වගේ ඉවෝ බන්ඩල් රිලීස් කරනවත් එක්කම අපිට අලුත්ම ඉවෝ බන්ඩල් එක මෙන්න මේ වගේ ඉතාම ලස්සන දුර්ලභ ගණේ උඩ නැති ටී-ෂර්ට් එකක් උඩ නැති ඉවෝ බන්ඩල් එකක් ටී-ෂර්ට් එකක් නෙමෙයි සෝයි උඩ නෑ යකෝ බොඩිය පෙන්නන්න තියෙන්නේ බලපන් ගඩ් 6 පැක් තියෙන උට අර පැක් එක බලපන් අම්මෝ මොනවද එල්ලෙනවද එක්ක කමන්නේ ඩ්‍රීම් ස්පේස් මේ වගේ අපිට ලස්සන ඉවෝ බන්ඩල් මෙච්චර කාලයක් දීපු ගරීනා අපිට ඊටම ලස්සන ඉවෙන්ට් එකක් එවන්න තියෙන්නේ ඒක නම් පට්ටම් වෙනසක් කරයි මේ තියෙන බලන්න හැබැයි ඒක පොඩ්ඩක් අර නිකන් මේ අර නිකන් මොකක් දෙකක් වගේ මට කියන්න තේරෙන්නේ අර නින්ජා සීන් එකක් වගේ යනවා ලාවට පේනවා ලස්සන එකක් තියෙනවා ලස්සන කටු බොඩියක් නෙමෙයි හොඳ බොඩියක් තියෙනවා ලස්සන වෙනසක් කරන්න කොහෙද ගරීනා හදන්නේ ගරීනා නෙමෙයි ෆ්‍රී ෆයර් එකකින් ලස්සන වෙනසක් කරන්න හදන්නේ ඒත් එක්කම අපේ නරුටෝ ටික ආයි එවනවා කියනවා හැබැයි අපේ සේවයකට නෙමෙයි වෙන්න ඕනි මොකද අපේ සේවයකට මීට කලිනුත් නරුටෝ බන්ඩල් එක රිලීස් කරා නරුටෝ සෙට් එකම රිලීස් කරා ආයි නරුටෝ එවයි කියලා හිතන්න බෑ එවන්න පුළුවන් මේවා විදියට ආයි නෝමල් ස්පින් ඉලා ආයි අප්ඩේට් එකක් නරුටෝ ගෙම්ම දෙයි කියලා නම් බලාපොරොත්තු තියාගන්න එපා නරුටෝ ටික ආයි මිස්ට්‍රි චොප් ඒ ටික සමහර විට අපේ ඉන්දියා සේවයකටයි ඉන්දුනීසියාකට නම් ආවද අනේ මන්දලා ගොඩක් දුරට ආයි මේ වෙන සේවයකට තමයි අපේ සේවයකට නම් එනේ ගන්න අපේ සේවයකට ආයි එවයි මේ ටික විතරක් ඒ කියන්නේ ආයි අප්ඩේට් එක දෙන එකක් නැහැ කොහොමද දෙන්නේ නැහැ බං ඕවන ආයි අප්ඩේට් දීලා අතල් ගන්න එකක් නැහැ ඔය මේවා ටික එවයි ඉවෙන්ට් ටික එවයි ටික ෂුවර් නැහැ ෂුවර් කරන්න එපා කොහොමද මේක අපේ සේවයකට නෙමෙයි මම නම් හිතන්නේ මෙන්න මේ ඔයාලට මතකද මෙන්න මේ පට්ට ගේම් අදලා ගත්ත මේ ලස්සන ගේම් බා ඒ ඔයාගේ යාළුවා නෙමෙයි ඔයා වගේ ගේම්බි නේ මගේ යාළුවා වගේත් පේනවා කමන්න මෙන්න මේක ඊට පස්සේ දීපවාලි ගැන කතා කරන්න තියෙන OB55 අප්ඩේට් එකේ ඒක එන්නේ බං දීපවාලි කියලා ලස්සන අප්ඩේට් එකක් එන්න තියෙනවා කියලා කියන දීපවාලි අප්ඩේට් එකක් එයිද නැත්නම් ඉවෙන්ට් එකක් විදිහට වෙයිද දන්නේ කොහොම හරි 11 වෙනි මාසේ 4 දීපවාලි ඉවෙන්ට් එක නම් එනවා ඒක නම් 100%ක් ෂුවර් නොවැම්බර් 9ත් 15ත් ඔන්න ඔය සීන් ටික වෙයි අරුන්ගේ තියෙන්නේ බං අර එක ඉමෝටේ අර දෙන්න තියෙන ටික නොවැම්බර් ඒ 9ත් 15ත් ඔය ටික අතර ඒවයි ඊට අපිට ඇඩ්වාන්ස් සේවයකට බං ඉන්න තියෙනවා මෙන්න මේක අලුත්ම මේ මොකක්ද ඒක කියන්න තේරෙන්නේ
අලුත්ම ඉවෙන්ට් එක නෙමෙයි මැච් විදියක් බං නිව් ඉවෙන්ට් එකක් for new weapons කියලා තියෙන්නේ. මට පේන one tap එක තමයි අනේ මන්ද කොහොම හරි මේ අගෝස්තු 21 එන්නේ ඇඩ්වාන්ස් සේව් එකකට එන්නේ. ඊට පස්සේ ඔයාලා කවුරු පුනා බලා සිටිය. මෙන්න මේ ලස්සන බෙන්ටෙන් එක ගැන අපි කතා කරමු. මෙන්න මේ වගේ ලස්සන ඉන්ට්‍රෝ එකක් කියන්නද. ලස්සන ගේම් එකකට එද්දි මෙන්න මේ වගේ එහෙම ලස්සන එන්න පිරිස ඇද්ද ගන්නාසු මෙන්න මේ වගේ ලස්සන බෙන්ටෙන් අප්ඩේට් එකක් එන්න තියෙන්නේ. ඒක නම් පට්ටම ගතියක් එක බෙන්ටෙන් එකේ සියලුම ඉවෙන්ට් එකෙයි මෙන්න මේ වගේ කිට් එකක් ඒක නම් පොඩ්ඩක් ගතිය හැබැයි පොඩ්ඩක් නිකන් ලොල්ලා වගේ ඉගෙන ගන්න එපා. ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සන ෆීමේල් බන්ඩල් එක අර කවුද ඒකේ නම මතක නෑ මම මෙන්න මෙයාගේ නම මතක නෑ මතක නම් ගන්න එපා. ඊට පස්සේ ලකි ගර්ල් කියලා මෙන්න මේ වගේ ලස්සන කිට් එකක් එක්ක ඔයගේ කිට් රසක් එන්න තියෙනවා. මෙන්න මේ වගේ මේව නම් ගරීන එකේ මේ වෙබ්සයිට් වල තියෙන ඒවා. ඊට පස්සේ මැග් 7 එකට ලස්සන ස්කින් එකක් තියෙනවා අම්මට සුඩිය කරන පොහරක් මෙන්න මේ වගේ අම්මට සෙදි කොහමද අම්බෝ බෙන්ටෙන් එක සුපර් යම්ම වෙනවා බෙන්ට කොහොමත් බෙන්ටෙන් එක නම් ජිම් ලෑස්ති කරගන්න බං ජිම් යනම ඉවෙන්ට් එකක් තමයි බෙන්ටෙන් කියන්නේ අනිවාර්යෙන්ම ඉතින් ඒකත් එක්ක එනවා අපිට ඩුවල් ඒ කියන්නේ ඩුවල් මේ ලුක් චේන්ජ් එක ඒ කියන්නේ මීට කලින් නරුටෝ එකට ආව මතකද ඩුවල් එක මුලින්ම එක ලුක් චේන්ජ් එකක් කළා තව එකකට මාරු වෙන්න අන්න ඒ වගේම දෙවනි එක තමයි මේ බෙන්ටෙන් එකට එවන්න තියෙන්නේ මෙන්න මේ වගේ ලස්සන ලුක් චේන්ජ් දෙකක් ඒ කියන්නේ අර කිට් දෙකට මාරු වෙන්නේ පට්ටම ලස්සන ලුක් චේන්ජ් දෙකක් වෙයි මේකත් ඊට පස්සේ අපිට ඉමෝට් ටැග් කරන එක නිකන් අර ඒලියන් සීන් එකේ ඉමෝට් ටැග් තමයි කියන්නේ ඒක අර පොඩ්ඩක් වෙන වයිබ් එකක් දෙන්න මෙන්න මේ වගේ අමුතු මේ ඉමෝට් ටැග් එන්න තියෙන්නේ ඊට පස්සේ තව එන්න ඉවෙන්ට් තියෙනවා ඒව නම් අපිටත් හොයාගන්න අමාරුයි තව ගොඩක් එන්න තියෙනවා කොහොම හරි දැන්ට 100% කන්ෆර්ම් වෙලා තියෙන ওই පෙන්නන ටික තමයි ඒලියන් එක්ස් ඊට පස්සේ ඉතින් ඔයාලට මම විශේෂ නිවුස් එකක් කියන්න තියෙනවා කිව්වා ඉතින් ඒක තමයි විශේෂ නිවුස් එක තමයි බං මම ටූර්නමන්ට් එකක් ඕගනයිස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා එතකොට ඔයාලට මේ ටූර්නමන්ට් එකට අපේ සහභාගී වෙන්න පුළුවන් මම ඒක ගැන විස්තරات යට කමෙන්ට් සෙක්ෂන් එකේ මගේ නම්බර් එකට දාන්න ඔයාලා එන අය නැත්තම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔක්කොම යස් කියලා ටයිප් කරන් යන්න එතකොට මම බලලා කියන්නම් කොහොමද ටූර්නමන්ට් එකක් කියන්නේ බං මේ පොඩි ගාණක් ගන්නව නැතුල්ලීම එතකොට සාමාන්‍යයෙන් රුපියල් 100ක වගේ ඇතුල්වීමක් ගන්නවා බූයි එකට මම කල්පනා කරන් ඉන්නේ 4000ක් හරි 3000ක් හරි දෙන්න තමයි බූයි එකට කොහොම හරි එහෙම දා කරන්න ඉන්නේ වැඩි විස්තර ඕන නම් යස් කියලා කමෙන්ට් කරන් යන්න ඊළඟ වීඩියෝ එකෙන් දෙන්න ඉතින් මොකද හිතෙන්නේ වීඩියෝ එක ගැන අදහස පහලින් කමෙන්ට් කරන්න බයින්න ඕන නම් බයින්න කිසි අවුලක් නැහැ